නිල්වන් ගොයම් යායකින් වට වූ නිහඬ ගම්මානයක අහිංසක මෙන්ම කරුණාවන්ත පිරිමි ළමයෙකු තම රෝගී මවට උපකාර කිරීමට මහත්සේ වෙහෙසුනේය. එක්තරා සැඳෑවක මොහුගේ කරුණාවන්තකම දෙස විමසිල්ලෙන් බලා සිටි අද්භූත මහලු සංචාරකයෙකු මේ පිරිමි ළමයාට මුණ ගැසුනි. ළමයාගේ ගුණගරුකකම ගැන පැහැදුණු මහලු සංචාරකයා බලවත් රහසක් සැඟවුණු මායා බෙරයක් ඔහුට තෑගි කළේය. පිරිමි ළමයා ඊතා මෘදු ලෙස එම බෙරය වයන විට රන් කාසි වැස්සක් මෙන් බිමට ඇද හැලෙන්නට විය. මෙඩිකල් නොගොස් මේ දිලිඳු පවුලෝ Tamanට අවශ්‍ය දේ පමණක් ගනිමින් සහ ගමේ අනෙක් අයටද උදව් කරමින් ඊතා සුවපහසු ලෙස ජීවත් වූහ. නමුත් ගමේ සිටි කෑදර වෙළෙන්දෙකුට මේ මායා බෙරය ගැන අසන්නට ලැබුණු අතර එහි බලය තමා සතු කර ගැනීමට ඔහුට දැඩි ආශාවක් ඇතිවිය. එක් රැයක් පවුලේ සෑම නිසොල්මනේ නිදා සිටියේදී කෑදර වෙළෙන්දා රහසින් පැමිණ මායා බෙරය සොරාගත්තිය. කෑදර වෙළෙන්දා ඊතා වේගයෙන් බෙරය වයන්නට වූ විට ඉන් රන්කාසි වෙනුවට ගලා ආවේ නිමක් නැති ඇලෙන සුළු මඩ තට්ටුවකි. මුළු සිරුරම මඩින් වැසී ලැජ්ජාවටපත් වූ වෙළෙන්දාට මායාව යනු කරුණාවට තෑගි දෙන අතර කෑදරකමට දඬුවම් දෙන දෙයක් බව වැටහුණි. එදා පටන් මේ පිරිමි ළමයා බෙරය ආරක්ෂිතව තබාගත් අතර ලොව ඇති වටිනාම සම්පත කරුණාවන්ත හදවතක් බව සෑම විටම සිහිපත් කළේය.